අපි සාමාන්‍යයෙන් YouTube එකේ දකින්නේ Python ලේසි Java අමාරුයි කියන සරල කතා. හැබැයි වා software engineer කෙනෙක් විදිහට හිතන්න ගත්තම වා තේරුම් ගන්න ඕන මේ language එකක syntax වලට එහා ගිය engineering trade offs ගැන. ඇයි ලෝකේ top level companies වල core systems වලට Java use කරන්නේ? ඇයි artificial intelligence වලට Python නැතුවම බැරි වුනේ? මේවා නිකන් popularity ප්‍රශ්න නෙවෙයි. මේවා architecture ප්‍රශ්න. අද වීඩියෝ අපි කතා කරන්නේ JVM internals GIL Global Interpreter Lock Concurrency Model සහ Microservice Scalability ගැන. ඔයාලා නිකම්ම කෝඩර් කෙනෙක් නොවි සිස්ටම් ආකිටෙක්චර් කෙනෙක් වෙන්න ඕනේ නම් මෙන්න මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි මුලින්ම බලමු මේ languages දෙකේ engine එක වැඩ කරන්නේ කොහොමද කියලා. Java and the power of JVM. Java කියන්නේ නිකම්ම කෝඩ් එකක් නෙවෙයි. ඒක run වෙන්නේ JVM Java Virtual Machine එක උඩ. මෙතන තියෙන magic එක තමයි just in time compilation. ඔයා Java application එක run කරනකොට JVM එක බලන් ඉන්නවා වැඩිපුරම run වෙන්නේ මොන code කොටස්ද කියලා. ඊට පස්සේ JVM එක විසින් මේ කොටස් කෙලින්ම native machine code එකක් බවට හරවනවා. ඒකයි Java long running servers වලදී මේක C++ වලට කිට්ටු වෙන performance එකක් දෙන්නේ. high frequency trading banking servers වලට Java ගන්නෙ මෙන්න මේ නිසයි. දෙවැනි එක තමයි Python and the C glue. Python කියන්නේ interpreter language එක. ඒක run වෙන්නේ line by line. හැබැයි ඔයා හිතනවා නම් Python slow කියලා ඒක වැරදි. AI වලදී Python speed වෙන්නේ කොහොමද? රහස තමයි C extension. ඔයා NumPy හෝ TensorFlow පාවිච්චි කරනකොට Python code එකක් නෙවෙයි run වෙන්නේ. C හෝ C++ code එකක් තමයි යටින් run වෙන්නේ. Python කරන්නේ ඒ C හෝ C++ code එක glue language එකක් විදිහට පාලනය කරන එක විතරයි. software engineering වලදී වැදගත්ම දේ තමයි concurrency. ඒ කියන්නේ එකවර users ලක්ෂයක් ආවා සිස්ටම් එක හැසිරෙන්න ඕන කොහොමද කියන එක. Java multi-threading beats. Java ඉපදුනේම multi-threading එක. Java වලට පුළුවන් operating system එකේ threads කෙලින්ම පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයාගේ CPU එකේ cores 8ක් තිබ්බත් cores 16ක් තිබ්බත් ඒ cores 8 හෝ 16 උපරිමයෙන් පාවිච්චි කරන්න Java වලට පුළුවන්. අලුතෙන් ආ project loom එක Java වලට මිලියන ගාණක් threads උනත් දැන් හිර නොවි හසුරවන්න පුළුවන්. ඒකයි enterprise backend වලට Java number 1 වෙන්නේ. Python the GIL problem. Python වල තියෙන ලොකුම limit එක තමයි GIL Global Interpreter Lock. සරලව කිව්වොත් Python වලට එකපාර වැඩ කරන්න පුළුවන් CPU core එකක විතර. මේ නිසා CPU එකට බර වැඩ කරන්න Python ගැලපෙන්නේ නැහැ. හැබැයි IO bound වැඩවලට Python වල තියෙන async feature එක නම් superior වැඩ කරනවා. දැන් අපි කතා කරමු මෙයාලගේ රාජධානි ගැන. Java the enterprise monolith to microservice. Java කිව්ව මතක් වෙන්නේ Spring Boot. ඇයි Spring Boot වල ලොකු companies මෙච්චර කැමති? Number 1 dependency injection. code එක ලොකු වෙන්න manage කරන එක ලේසි. Number 2 strict high safety. code එක run කරන්න කලින්ම code එකේ වැරදි අල්ල ගන්න පුළුවන්. code line ලක්ෂ ගාණක් code base එක maintain කරද්දි මේක අත්‍යවශ්‍යම දෙයක්. ඊට පස්සේ Python the data and scripting king. Python වල රාජධානිය තමයි data pipeline සහ automation. ඔයාට හිතෙන්න පුළුවන් fast API වගේ web framework තියෙනව නේද කියලා. ඔව් තියෙනවා. හැබැයි Python වල ඇත්ත power එක එන්නේ pandas, pytorch වගේ libraries එක්ක. ඔයාට විනාඩි 5න් API එකක් ගන්න ඕන නම් fast API හොඳයි. හැබැයි අවුරුදු 10ක් යන banking system එකක් හදන්න Python ගන්න එක risky වැඩක්. ඒ type safety අඩු නිසා. ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි එහෙනම් engineer කෙනෙක් විදිහට අපි මොකද්ද තෝරගන්න ඕන කියන එක. මේක Java හොඳයිද Python හොඳයිද කියලා තියෙන ප්‍රශ්නය නෙවෙයි. මේක right tool for the job කියන ප්‍රශ්නය. Number 1. ඔයා හදන්නේ high performance scalable backend එකක් නම් transaction ගොඩක් වෙන banking system එකක් fintech එකක් නම් Java තමයි හොඳම තේරීම. Number 2. ඔයා හදන්නේ AI application එකක් නම් data analysis tool එකක් නම් හෝ ඉක්මනට හදලා බලන්න ඕන prototype එකක් නම් Python තමයි හොඳම තේරීම. මගේ අවසාන උපදෙස මේකයි. ඔයාට software engineer කෙනෙක් වෙන්න ඕන නම් Java වල තියෙන OOP concept, memory management, data types ඉගෙන ගන්න. ඒ foundation එක තිබ්බම Python ඉගෙන ගන්න එක දවස් දෙකක වගේ වැඩක්. ඔයා මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්තා නම් like එකක් දාන්න. තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්න පහළ comment section එකෙන් අහන්න. එහෙනම් හැමෝටම good luck.